උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ බිවඩ්ඩති. සදහවත් කාරුණික සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද උතුම් වූ බක්පුර පසළොස්වක් පොහෝ දවසේදී පින්බර හැමදෙනාම අලුයම විහාරස්ථානයට පැමිණිලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරගෙන උදෑසන සම්බුද්ධ පූජාවන් සිද්ධ කරලා දැන් බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා අපි හැමදෙනාමත් බලාපොරොත්තු වෙන උතුම් වූ නිර්වාණය අවබෝධ කරවා ගන්නටයි අද මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයන්ගෙන කටයුතු කරන ප්‍රදීප් බණ්ඩාරේ තරුණ මහත්මාණන් එතුමා බලාපොරොත්තු වන්නේ මීට අවුරුදු 4කට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන ඩී.එම්. පුංචි බණ්ඩා දයාබර පියතුමාණන්ට පරලොවින් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරලා සංසාර ගමනට අවශ්‍ය කරන පින්දහම් අනුමෝදන් කර දීමෙන් දයාබර පින්වන්තේ ඒ පියතුමාණන් ප්‍රාර්ථනා කරපු උතුම් වූ නිර්වාණය අවබෝධ කරවා ගන්නට මේ උතුම් ධර්ම දායකත්වයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දයාබර පියතුමාණන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවත්ව සිටින දයාබර පින්වත්ේ මාතාවට තුනුරුවනි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නටත් පවුලේ ඥාතීන් හැටියට ඒ සියලු දෙනාටමත් ආශිර්වාදයන් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අරමුණු කීපේ මුල් කරගෙන තමයි එතුමාණන් අද දින ධර්ම දේශනාවේ දායකත්වයන්ගෙන කටයුතු කරන්නේ. ඉතින් අවසානයේදී අපි ආශිර්වාද කරන්නටත් පින්පෙත් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දැන් මේ සෝදානම් වන්නේ උතුම් වූ බක්පුර පසළොස්වක් පොහෝ දවසේදී ධර්මය මෙනෙහි කරන්නටයි. අද පොහෝ දිනේ වැදගත්කම හැටියට බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරට ලංකාදීපයට වැඩම කරෙත් පින්වත්නි අද වැනි උතුම් වූ බක්පුර පසළොස්වක් පොහෝ දවසකයි. ඒ වගේම චූලෝදර මහෝදර යන දෙදෙනාගේ රණ්ඩුව විසදීම උදෙසා බුදුරජාණන් වහන්සේ ඒත් ලංකාදීපයට වැඩම කරේ අද වැනි පුරපසළොස්වක් පොහෝ දවසයි. ඒ වගේම සතර පෙර නිමිතිවල පළවෙනි පෙර නිමිත්ත දකින්නට යෙදුනේත් අද වැනි පුරපසළොස්වක් පොහෝ දවසකයි. ඒ උතුම් වූ ඓතිහාසික පොහෝ දිනයකයි මේ පින්බර හැමදෙනාම මේ විදිහට පෙහෙවස් සමාදන් වෙලා මේ ගුණධර්ම පෝෂණය කරලා අපි බලාපොරොත්තු වෙන නිවන් මාර්ගයේ පසක් කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වත්නි මේ නිර්වාණය අවබෝධ කරගෙන යන සංසාර ගමන තුල අපේ මේ සිත් තුළ තියෙන කෙලෙස් ධර්ම කවදා හරි පින්වත්නි අපිට ප්‍රහීන කරන්නට සිද්ධ වෙනවා.
එනිසා අපි මේ භෞතික ලෝකයේ තුල ජීවත් වෙනකොට අපිට මේ හැම වස්තුවකටම ඇලෙමින් ගැලෙමින් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළේ මේ භෞතික ලෝකයේ තියෙන දේවල් වලට ඇලෙන තාක් කල්ම අපිට මේ සංසාර ගමනේ නැවත නැවතත් ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ ගමන් කරන්නට සිද්ධ වෙනවා කියන කාරණය බුදුහාමුදුරෝ දේශනා කළේ. එනිසා අපි උත්සාහවන්ත වෙන්නට ඕනි මේ භව කතර තුල ගමන් කරනකොට අපේ සිත් තුළ තියෙන මේ කෙලෙස් ධර්ම නැති කරන්න. මේ කෙලෙස් ධර්ම තමයි පින්වත්නි මේ දීර්ඝ වූ සංසාරයට අපි ඇද දමන්නේ. එනිසා අපි මේ ජීවිතය තුළ ජීවත් වෙනකොට ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝක්ෂයටපත් වෙනවා. මෙන්න මේ කරුණු තුන බුදුහාමුදුරෝ දේශනා කළේ කෙලෙස් කියලා. කෙලෙස් ප්‍රහීන කරපු කෙනෙක්ට තමයි මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තාක් කාලයක් අපිට මේ සංසාරයේ ඇවිදෙන්නට සිද්ධ වෙනවා. එනිසා පින්වත්නි අපි නිරතුරුවම තථාගතයන්න් වහන්සේ සරණ යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මානුකූලව අපේ ජීවිතේ පවත්වාගෙන යන්නට ඕන. අපිට අපේ ජීවිතය යම් තැනකදී දුකකටපත් වෙන අවස්ථාවකදී කලකිරීමේකටපත් වෙන අවස්ථාවකදී අපි මේ ධර්මයේ ශ්‍රවණය කළාට වැඩක් නැහැ. අපි ධර්ම මාර්ගයේ හැසිරෙනවා නම් අපේ ජීවිතේ පුරාවටම ඒ ගුණධර්ම අපි තුල තියෙන්න ඕන. ඒ ගුණධර්ම නිතර නිතර මෙනෙහි කරන්නට ඕන. ඒවා මෙනෙහි කරනකොට තමයි අපිට මේ ධර්මයේ නැමැති සිත පහළ වෙන්නේ. එහෙම නැත්නම් පින්වත්නි අපිට සංසාරේ ආයෙත් ඉපදෙන්න වෙනවා. ආයෙත් මේ ධර්මයේ මුල ඉඳලා අහගෙන යන්න සිද්ධ වෙනවා. එනිසා මේ ලැබපු උත්තරීතර මනුස්ස ආත්මයේ තුල අපි කල්පනා කරන්නට ඕන මේ ජීවිතේ යම් ප්‍රයෝජනයක් ගන්න ඕන. අපි උත්තරීතර මනුස්ස ආත්මයකට උපතක් ලැබුවේ. එනිසා බුදුහාමුදුරෝ දේශනා කළේ දුර්ලභංච manussත්තං කියලා. මේ මනුස්ස ආත්මය අපිට ලැබෙන්නේ පින්වත්නි ආත්ම ගණනාවකින්. අපිට පෙර සංසාරයේ කියන්න බෑ මේ පෙර සංසාරයේ අපි මිනිස්සෙක් කළාම උපත ලැබුවා කියලා. පෙර සංසාරයේ අපිට කියන්න බෑ තිරිසන් ලෝකයක අපි උපත ලැබුවා කියලා. පෙර සංසාරයේ අපි දෙවියෙක් කළා උපත ලැබුවා කියන්නත් බෑ. පෙර සංසාරයේ අපි සතර අපායන් වල උපත ලැබුවා කියන්නත් බෑ. එනිසා පින්වත්නි අපි ආපු තැනක් දන්නේ නැති පිරිසක් තමයි ගිහි පැවිදි අපි හැමදෙනාම. ආපු තැන අපි දන්නවනම් මේ ආත්මයේදී අපි මාර්ගඵලයක් ලබාගෙන. එනිසා අපි තාම දන්නේ නැහැ අපි මේ ලෝකයට කොහොමද ආවේ කියලා. හැබැයි අපි හොයනවා අපි මේ ජීවිතයේ තුලදී අපි හිතනවා අපි කරන දේවල් අනුව පෙර සංසාරේත් අපි මෙහෙම කරන්න ඇති. පෙර සංසාරේත් අපි මෙවැනි පින්දහම් සිද්ධ කරන්න ඇති කියලා. ඒ සිතවිල්ල පමණයි පින්වත්නි අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඇත්තටම අපිට දැනගන්න බෑ පෙර සංසාරේ අපි කොහොම හිටියේ කට්ටියද කියලා. පෙර සංසාරේ කොහොම හිටියත් ඒ පින් බලය නිසා අපිට දුර්ලභ මනුස්ස ආත්මයක් මේ ආත්මේ ලැබුණා. ඒ තමයි අපි මේ ගත කරන ජීවිතේ පින්වත්නි. මේ ජීවිතේ ගත කරනකොට අපි හිතන්න ඕන පෙර සංසාරේ අපි හොඳ කරපු නිසා මේ ආත්මේ හොඳ ජීවිතයක් අපිට ලැබුණා. ඒ තමයි මනුස්ස ආත්ම භාවය. මේ ජීවිතේ කල්පනා කරන්න ඕන බුදුහාමුදුරුව අපිට මොකක්ද දේශනා කළේ? සංසාරේ කෙටි කරගන්න මොකක්ද අපිට දේශනා කරලා තියෙන්නේ?
අපේ ආගමානුකූලව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන අපි මොකක්ද කළ යුත්තේ කියන කාරණය. එහෙම කල්පනා කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ඒ ධර්මානුකූලව ජීවිතේ සකස් කරගන්න බැරි වුණොත් නැවත අපිට ඊනකට යන්න තියෙන ආත්මය තීරණය කරන්නත් බෑ පින්වත්නි. දැන් ආපු තැන අපි දන්නෙත් නෑ, ඉන්න තැන දන්නවා, ඊනකට යන තැන අපි දන්නේ නෑ. හැබැයි මේ ආත්මයේ තුල යම් මාර්ගඵලයකට අපි ගමන් කරලා තිබුණොත්, මාර්ගඵලයක් අවබෝධ කරලා තිබුණොත් ඊළඟට යන තැන අපිට තීරණය කරගන්න පුළුවන්. හොඳ ආත්මයකටද නරක ආත්මයකටද කියලා අපිට තීරණයක් කරගන්න පුළුවන්. සමහරුන්ට පින්වත්නි ඔය ටිකක් නැහැ. මේ භවයත් නැහැ, ඊළඟ භවයත් නැහැ. ඇයි? තමන්ට ලැබුණ ජීවිතයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න නැති අයත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. බෞද්ධයෙක් කළා උපත ලැබුවට, මනුස්ස සම්පත්තිය ඇතිව උපත ලැබුවට, මුළු පංච ඉන්ද්‍රියම තිබ්බට ඒකෙන් බුදුදහමට අනුව අපි ප්‍රයෝජන ගන්න නැති අය ඕන තරම් ඉන්නවා. එතකොට පින්වත්නි ආයේ අපිට මේ වගේ ආත්මයක් ලැබෙයිද? ආයේ මෙහෙම ආත්මයක් කල්ප ගානකින් අපිට ලැබෙන්නේ නැහැ. ඇයි? ලැබුණ ජීවිතයෙන් ප්‍රයෝජනයක් කරගෙන නැහැ. දැන් අපිට එහෙම ජීවිතේ භෞතික ලෝකේ වෙලා නැද්ද බලන්න. නේද? සමහර වචන නිසා හොඳ කරන අය අපිට අහිමි වෙලා තියෙනවා. නේද? සමහර අයගේ කේලම් අහන්න ගිහිල්ලා සමහර අයගේ තියෙන වටිනාම දේවල් ලැබෙන්න තියෙන දේවල් අපිට අහිමි වෙලා තියෙනවා. දැන් මේ අයට එහෙම වෙලා නැද්ද? වෙලා ඇති. මෝක්ෂයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? තමන් මුලාවටපත් වෙනවා. අනුන් කියන දෙයක් අපි අහලා අපි ඒ විදිහට වැඩ කරන්න ගියොත් එහෙම හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම අපේ ජීවිතේ අහිමි වෙලා නැද්ද? හොඳම යාළුවා සමහර වැරදි දෙයක් කිව්වොත් එහෙම මේක පිළි අරගෙන අපිට වැරදිලා නැද්ද? ඕන තරම් වැරදිලා තියෙනවා. ඇයි? අපි හිත දියුණු කරලා නැහැනේ. අපි මේ ජීවිතේ බණ ඇහුවට, ධර්මයේ හැසිරෙනාට හිත දියුණු වෙලා නැහැ. හිත දියුණු කරපු කෙනාට වංචා කරන්න බෑ පින්වත්නි. කවටවත් වංචාවකින් රැවටෙන්නේ නැහැ. කවුරුත් කියන දෙයක් පිළිගන්න යන්නේ නැහැ. අපි හිතින් බාල නිසා අපිට බාහිර ලෝකයෙන් එන හැම දෙයක්ම අපි මොකද කරන්නේ? අපේ මෙමරියට දාගන්නවා. ඒකල්ලා අනුන්ගේ දෙයක් වෙනුවෙන් අපි මොකද කරන්නේ? සදාකාලිකව විඳවනවා. එහෙම අය නැද්ද ලෝකේ? ඉන්නවා. අනුන්ගේ දෙයක් නිසා තමන් විඳවන ජීවිත තියෙනවා. එනිසා බුදුහාමුදුරෝ දේශනා කළේ මේ නිර්වාණය කියන ගමන අවබෝධ කරගන්න යනවා නම් භෞතික ලෝකයේ තියෙන සියල්ල අපිට අත්හරින්න වෙනවා. තමන් හොඳයි කියලා ඇති කරගත්තු යම් බැඳීමක් තියෙනවද තමන් තුළ, ඒ බැඳීම අපිට නවත්තන්න වෙනවා. අපි යම් දේවල් වලට බැඳෙන තරමට තමයි පින්වත්නි අපිට මේ දුක කියනක හටගන්නේ. බුදුහාමුදුරන්ට ඕක අවබෝධ කරගන්න කොච්චර කාලයක් ගියාද? අවුරුදු 6ක් ගියා නේද? එහෙම අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා තමයි මේ සංසාරේ දුක ඇති වෙන ආකාරය හොයාගත්තේ. අපිට කොච්චර කාලයක් ඇයිද දුක හඳුනගන්න? දැන් මේ ජීවිතේ අපි දුක් විඳලා නැද්ද? ඕන තරම් දුක් විඳලා තියෙනවා. හැබැයි දුක විඳ විඳ මොකද කරන්නේ? ආයෙත් ඒ දුක පස්සෙමනේ ගමන් කරන්නේ. අපි හොයාගෙන යනවා, දුක් විඳිනවා, විඳ විඳ තව හොයාගෙන යනවා ඒ දුකම. ඇයි? සංසාරයේ පිළිබඳව වැටහීමක් නැහැ.
නිර්වාණය පිළිබඳව අවබෝධයක් නැහැ. තමන් කරන දේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඔහේ අර කරන්නන් වාලේ කරනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ජීවිතේ මොකද වෙන්නේ? ටිකෙන් ටික දවසින් දවස අපේ ජීවිතයේ ආයුෂය තමයි මේ අඩු වෙලා යන්නේ. අපි ඒකෙනුත් පින්වත්නි සතුටු වෙනවනේ. අපේ ආයුෂ අඩු වෙනකොටත් අපි සතුටු වෙනවා. කොච්චර අපේ සැමරීම් උත්සව තියනවද නේද? උපන්දින තියනව නේද? ඇනිවර්සරි තියනවා. කොච්චර අපේ ජීවිතේ අපි සතුටු වෙනවද බලන්න. හැබැයි ඇත්තටම සතුටක් තියනවද එතන? නෑ. අපි හිතනවා අපිට මෙතන සතුටක් තියනවා කියලා. අපි සතුටු වෙන ප්‍රමාණයටම පින්වත්නි දුකත් ඒහා සමානව තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෝකයට උපත ලැබීමම දුකක්. අපි ඒකත් සතුටක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ලැබුණ ජීවිතේ සතුටු වෙන්න ඕන. සතුටු වෙන විදිහක් තියෙනවා පින්වත්නි. අපේ ඊළඟ සංසාරයට අවශ්‍ය කරන පින්දහම් ටිකත් රැස් කරගෙන සතුටු වෙන්න පුළුවන්. මොකද අපි පරලොවක් ගැන හිතනවා. ඊළඟ ආත්මයක් ගැන හිතනවා. ඒ ආත්මයට අවශ්‍ය කරන පින්දහම් ටික රැස් කරගෙන ඉන්නේ. එතකොට සතුටු වෙන්න පුළුවන්. මේ ජීවිතෙත් සතුටින් ඉන්න පුළුවන්. ඊළඟට යන තැන ගැන හිතලත් සතුටු වෙන්න පුළුවන්. සමහරුන්ට ඉන්න තැන සතුටකුත් නැහැ. යන තැන දිහා බලලා සතුටකුත් නැහැ. ඇයි? තමන් සංසාරේ කරපු විදිහට තමයි මේ ආත්මෙත් පින්වත්නි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. සමහර දෙමව්පියෝ සත්පුරුසයි. ඒ අය දාව හැදෙන දරුවෝ අසත්පුරුසයි. ඇයි? සංසාරේ එකිනෙකනා කරපු කර්මානුරූපව තමයි උපත ලබන්නේ. එනිසා අපිටත් තීරණය කරන්න බෑ මේ අපි මේ සත්පුරුෂ ආශ්‍රයමයි ඇසුරු කරන්න කියලා. මේ සංසාරයේ පින්වත්නි හරිම භයානකයි. අපි හොඳයි කියලා මේ ලෝකේ අවබෝධ කරගත්තු හැම දෙයක්ම පින්වත්නි දුකයි. එනිසා මේ සංසාර ගමනේ අපි මේ ජීවත් වෙන ටික කාල සීමාව තුල බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ අපි ප්‍රඥාවෙන් දකින්න ඕන. අපි අවිද්‍යාවෙන් ගැලිලා ජීවත් වුණොත්, අවිද්‍යාවට බරව ජීවත් වුණොත් එහෙම නැවත පින්වත්නි අපිට ඒ සංසාරයේම උපදින්න වෙනවා. එක්ක මේ හිටපු ආත්මයක්ම අපිට ඊළඟ ආත්මෙ ලැබෙන්නත් පුළුවන්. සමහර අය මේ ආත්මෙම ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවනේ නේද? අනේ මට මේ ජීවිතේම ලැබේවා. ආයෙත් ඉතින් ඒ ජීවිතේටම තමයි එන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අවිද්‍යාව නැති කරන්න ඕන. තෘෂ්ණාව දුරු කරන්න ඕන. කෙලෙස් ප්‍රහීන කරන්න ඕන. අපි ධර්මයේ අහහා කරන්නේ කෙලෙස් ධර්ම වර්ධනය කරනවා. කෙලෙස් ධර්ම වර්ධනය කරන්න සත්පුරුෂ ආශ්‍රයෙන් අපි මිදෙනවා. අසත්පුරුෂ ආශ්‍රයට ඉබේම අපි බැඳෙනවා. අපිට ඒක හැමදාම මේ විදිහට ජීවත් වෙනකොට ආය සත්පුරුෂ ඇසුරක් අපි පතන්නේ නැහැ. සත්පුරුෂයෝ අපිට පේන්නේ නැහැ. එනිසා බුදුහාමුදුරෝ දේශනා කළේ මේ මුළු සද්ධර්මයේම පවතින කල්යාණ මිත්‍රත්වයේ මතයි. කල්යාණ මිත්‍රත්වයක් නැත්නම් එතන ධර්මයක් නැහැ. එනිසා අපි හැමෝම කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනි, සත්පුරුෂයෝ වෙන්න ඕන, දහම් මාර්ගයට ඇදගන්න කෙනෙක් වෙන්න ඕන. අපේ ජීවිතය අපි ගත කරනකොට මේ සමාජය තුළ ඕන තරම් වැරදි කරන අය ඉන්න පුළුවන්. ඒ අයත් මේ දහම් මාර්ගයට ඇදලා ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. තමන් යන සංසාරය ගැන කියලා දීලා ඒ සංසාරයට ගත්තනම් ඒකත් තමන්ට සංසාරේ පිනක් වෙනවා. දැන් දන් දෙනකොට ආනිසංස ලැබෙනවා වගේම තමයි ධර්මය
ඒ බණපද අවබෝධ කරගන්නකොට අපිට නොදැනීම අපේ සංසාරයේ දිනලා අපිට පේන්නේ නැහැ. හැබැයි අපිට සංසාරයට අවශ්‍ය කරන පිම්පෙත් ටික රැස් වෙලා. එනිසා ලෝතර බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයේ පින්වත් නවත්ත ගන්න ඕන. නැත්තම් වෙන්නේ අපේ ජීවිත කාලෙම අපි එක එක සංසාරවල උපත ලබන එක. අපි තිරිසන්ගත ආත්මයකට ගියොත් බණ අහන්න පුළුවන්ද? ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මේ ආත්මේ ඒ තිරිසන් වැඩ කරන අයගෙන් මිදෙන්න ඕන. මේ ආත්මයේ තුල අපි නිවැරදිව ජීවත් වෙන්න ඕන. ගුණධර්ම පෝෂණය කරන්න ඕන. ඒ ගුණධර්ම පෝෂණය කරනකොට තමයි ධම්මට අපි ඇදගෙන එන්නේ. ප්‍රඥාව අපිට අවබෝධ කරගෙන එන්නේ. අවබෝධ වෙන්නේ ඒ නිවැරදිව අපි ධර්මයේ අනුගමනය කරනවා නම්. සමහර අය හොඳට බණ ටික අහනවා. අහලා ඉවරලා ආයෙත් මොකද කරන්නේ? සුපුරුදු විදියට ආයෙත් තමන්ගේ රාජකාරිය. ඕන තරම් ඉන්නවා එහෙම. පේන්න බණ ඇහුවට වැඩක් නැහැ පින්වත්. පේන්න අපි සුදුරෙදි ඇඳගෙන පන්සල් ආවට වැඩක් නැහැ. අපේ සුදුරෙද්ද අස්සේ තියෙන හැංගිච්ච අපේ සිත ගැන බලන්න ඕන. ඒ සිතවිලි අපි කල්පනා කරන්න ඕන. මගේ සිතවිලි හොඳයිද? මගේ මේ ක්‍රියාවලිය ගැළපෙනවද? මං බෞද්ධයෙක්ද? මේවා අපි කල්පනා කරන්න ඕන. තම තමන් කල්පනා කරනකොට තම තමන්ගේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. එහෙම අවබෝධ කරගෙන අඩුපාඩු හදාගෙන යන කෙනාටත් සංසාරේ දිනන්න පුළුවන්. නේද? ඕන තරම් ජීවිතේ කඩා වැටින් එනවනේ. අපි හොඳ දේවල් කරනකොට අසත්පුරුෂයෝ කැමති නෑ. හැබැයි ටික කාලයක් වරදී සංසාරයේ දීර්ඝව අපි හොඳ දේම කරගෙන යනකොට හොඳ කල්යාණ මිත්‍රයෝ හම්බ වෙනවා. ඒකට ටිකක් පරක්කු වෙයි. කමක් නැහැ. හොඳ දේම සිද්ධ කරන්න. අනිත් අය මොනවා කළත් කමන්නේ. මේ බණහන අය හොඳට හැදෙන්න ඕන. අපි බෞද්ධයින් පින්වත්නි. අපිට තියෙනවා බෞද්ධ සංස්කෘතියක් කියන එක. මේ සංස්කෘතිය අපිට බිඳ දමන්න බෑ කවදාවත්. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ඉන්නකොට දේශනා කොට වදාළ ධර්මයක් අපි අනුගමනය කරන්න. එදා මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස ලක්දිවට වැඩම කළේ නැත්නම් අපිට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ධර්මයක් අහන්න වෙන්නේත් නැහැ. එනිසා මිහිඳු හාමුදුරුවෝ ඒ ඇති කරපු බෞද්ධ සංස්කෘතිය අපි තුල තියෙන්න ඕන. ඒ සාර ධර්ම අපි තුල තියෙන්න ඕන. ඒ ගුණ ධර්ම අපි තුල තියෙන්න ඕන. එනිසා මිහිඳු හාමුදුරුවෝ එදා මිස්සකයට වැඩම කරලා දේශනා කොට වදාළ ධර්මය තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. ඒවා තමයි මේ පින්නතුන් අහන්නේ. ඒවා අහලා තමයි අපි බෞද්ධයෝ බවට පත් උනේ. එතකොට අපි බුදුහාමුදුරුවෝ ජීවමානව දැකලත් නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා තමයි අපි බුදුහාමුදුරුවන්ට ගරු කරන්නේ. ඒ ගරුත්වය කරනවා වගේම ධර්මයේ දේශනා කොට වදාළ විදිහට අපි ජීවිතයත් ගත කළොත් අපිට මේ නිවන් දකින්නවා කියන එක ලේසි. එච්චර අමාරු නෑ. මේ හිත තමයි පින්වත්නි හැම දෙයකටම මුල. අපි කරන හැම දෙයක්ම කරන්නේ හිතත් එක්ක. අපි කාට හරි බනිනවා කියන්නකො. හිතින්නේ බනින්නේ. හිතට එන සිතිවිලි තමයි අපි වචනෙන් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා හිත තමයි දියුණු කරන්න ඕන. මේ හිත දියුණු කරනවා කියන එක ලේසි නෑ. ඇයි? අපි මේ ජීවත් වෙන්නේ අන්ධකාර වූ ලෝකයක් තුල. කෙලෙස් ධර්ම තියෙන ලෝකයක් තුල. නේද? තිරිසන්ගත හැම සත්වයක්ම ජීවත් වෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. නැතුව අපි මේ සත්පුරුෂයෝම ඉන්න පරිසරයක නෙවෙයි ජීවත් වෙන්නේ. ඔය හැම කෙනාම ජීවත් වෙන පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ.
එතකොට අපි ප්‍රඥාවන්තයෝ වෙන්න ඕනි පින්වත්නි. මේක අවබෝධ කරගන්න නම් ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාව නැත්තම් අපි අර අන්ධකාර ලෝකේම තමයි අපි ජීවත් වෙන්නේ. මොකද අපිට තේරෙන්නේ ගුණධර්මයක් කියන එක තේරෙන්නේ හොඳ නරක කියන දේ තේරෙන්නේ. එනිසා අපිට ওই හැම දෙයක්ම ලැබිලා තියෙනවා. ඒ ලැබුණේම පෙර සංසාරයේ පුණ්‍ය මහිමයකට. ඔන්න තමන් ගැන අවබෝධ කරගන්න පුළුවන් දැන්. පෙර සංසාරයේ කොයි වගේ කෙනෙක් වෙලා හිටියද කියලා අවබෝධ කරගන්න පුළුවන්. මේ විදිහට බණ අහන්නේ ඇයි? පෙර සංසාරේ බණ අහපු නිසා. හාමුදුරුවරුන්ගේ ආශ්‍රය ලැබෙන්නේ ඇයි? පෙර සංසාරේ මහා සංඝරෝණ දැකපු නිසා. මහා සංඝරත්නයට ගරු කරපු නිසා. මේ ආත්මේ ධර්මයට ගරු කරන්නේ ඇයි? ධර්මයට අපි ආස කරපු නිසා. ධර්මයේ අහපු නිසා. හැබැයි පින් මදි වෙන්න ඇති නේද? ඒකනේ තාමත් සංසාරේ ඉන්නේ. පින් ටිකක් මදි වුණා. නැවතත් සංසාරේ උපතක් ලැබුවා. කරපු පින් වල හැටියට මේ ආත්මේ ලැබුණෙත් හොඳ ජීවිතයක්. ඒ තමයි මනුස්ස ආත්මය. දැන් මේ ආත්මේ තිරිසන් ආත්මයක් වුණා නම් ගිය ආත්මේ බණ අහලා. හැබැයි මේ ආත්මේ මොනවද කරන්නේ? මේ අය නෙවෙයි. සමහර ගොඩාක් අය නේද? බණ අහලා ඉවර වෙලා Tamanට නොගැලපෙන දේවල් කරනවා. හොඳට ධර්මය අහනවා, හොඳට බණ ටික අහනවා. හැබැයි ආධ්‍යාත්මී ජීවිතේ ගණ්ඩ දෙයක් නැහැ. ගුණ ධර්මයක් නැහැ ඒ පුජ්‍යලයා තුල. ඒ පුජ්‍යලයා ජීවත් වෙන්නෙම ඒ පුජ්‍යලයන්ට ඕන විදියට. අපි බණ අහන වෙලාවට හොඳට ශ්‍රවණය කරනවා, අහන් ඉන්නවා වගේත් ඉන්නවා. හැබැයි පුජ්‍යලයාගේ හදවත තුල ගුණ ධර්ම නැහැ. දැන් මේ සමාජයේ එහෙමයි යන්නේ. එනිසා මේ බෞද්ධ පින්නතුන් කල්පනා කරන්න ඕනි අවංකව තමන්ගේ ජීවිතයට එකඟව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. එතකොට තමයි අපි අතින් වැරදි වෙන්නේ නැත්තේ. අපි අතින් වෙන්න තියෙන වැරදිත් වැළකෙන්නේ මේ සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කළොත්. බුදුහාමුදුරන්ට කරන ගෞරවය ධර්ම රත්නයට කරන්න ඕන. ධර්ම රත්නයට කරන ගෞරවය ආර්ය මහා සංඝ රත්නයට තියෙන්න ඕන. ඔය තුනටම අපි ගරු කළොත් තමයි අපිට සද්ධර්මයේ පව අවබෝධ වෙන්නේ. කොතනක හරි අපිට ගැටලුවක් තිබ්බොත් අවබෝධ වෙන්නේ නැහැ. එනිසා මේ සංසාර ගමනේ යනකොට අපිට විවිධ ප්‍රශ්න විවිධ ගැටලු බාධක එන්න පුළුවන්. ඒ බාධක හැම එකකටම අපි ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. සමහර අය ඉන්නවා තව කවුරු හරි කියපු දෙයක් අහලා ශ්‍රද්ධාව නැති වෙනවා. එතකන් ශ්‍රද්ධාව පෝෂණය කරනවා. අනුන්ගේ කේලමක් අහන්න ගිහිල්ලා තමන්ගේ සීලේ නැති කරගන්න අය ඉන්නෝ ලෝකේ. එනිසා පින්වත්නි අනුන් කියන දේවල් තමන් පිළිගන්න යන්න එපා. අනුන් කරන විදිහට තමන් කරන්න යන්නත් එපා. අනුන් හැසිරෙන විදිහට තමන් හැසිරෙන්නත් එපා. මේ ධර්මයේ අපිට කියලා දීලා තියෙනවා හොඳට අපේ ජීවිතේ හදාගන්න විදිය. ධර්මානුකූලව ජීවත් වෙන්න කියන්නේ ඒකයි. අපි බෞද්ධයන්ට හොඳට මේ ධර්මයේ කියලා දීලා තියෙනවා. ජීවිත කාලයටම අවශ්‍ය කරන බණපද මේ දහම් පොත්වල තියෙනවා. ත්‍රිපිටකය කියවනකොට මේ ධම්මපදයේ පොත කියවනකොට ජීවිතේ හදාගන්න හැටි ඕන තරම් තියෙනවා. වැඩේ කියන්නේ අපි ගාව ඒ ಗುಣධර්ම නැහැ. එනිසා අපි නිතර මේවා පරිශීලනය කරන්න ඕන. එතකොට තමයි පින්වත්නි ප්‍රඥාව අවබෝධ වෙන්නේ. නිවැරදි දෘෂ්ටියක් කරා ගමන් කරන්න එතකොටයි. චතුරාර්ය සත්‍යයේ බුදුහාමුදුරෝ දේශනා කළේ එතකොට දුකට හේතුව. මේවා තමයි පින්වත්නි අපි නැවත ඉපදෙන්න හේතු. අපි අවිද්‍යාවට අහු වෙලා ඉන්නේ. මෝක්ෂයට පත් වෙලා ඉන්නේ. රාගාදී කෙලෙස් වලින් ග්‍රහණය වුණු පිරිසක් අපි. එනිසා අපිට තරහ යනවා,
වෛරය ඇති වෙනවා නේද? ඒවා ඇති වෙලා ජීවිත හානි වෙනවා. සමහර ජීවිත නැති වෙනවා. මෝක්ෂයටපත් වෙලා අපි මුලාවටපත් වෙනවා. සමහර දේවල් අපිට ජීවිත කාලෙම අහිමි වෙලා යනවා. ආයේ කවදාවත් ඒවා ලැබෙන්නේ නැහැ. අනුන් කියන දෙයක් කරන්න ගිහිල්ලා. එනිසා පින්වත්නි මේවා අවබෝධයෙන් දකින්න ඕන. මේ තරහ කියන්නේ මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. තරහ කියන්නේම පින්වත්නි අනුන් කෙරෙහි එන ආවේගයනේ. ඔය හැම ආවේගය ඇති වෙලා තමන්ගේ අතින් ජීවිතයක් අහිමි වුණොත් ඒ දුක වේදනාව තමන්ගේ ජීවිතේ නැති වෙනකම්ම තියෙනවා. අපිට අමතක කරන්න පුළුවන්ද? බෑ. අපේ අතින් කවුරු හරි කෙනෙක් මැරුණොත් එහෙම ඒක නැති කරන්න පුළුවන්ද? බෑ. ඒවා අපිට නිතර පින්වත්නි මතකයට එනවා. අනේ මෙහෙම දෙයක් මගේ අතින් වුණානි, මං අතින් මෙහෙම වැරද්දක් වුණානි කියන සිතවිල්ල එනවා. එතකොට පුළුවන් ද අපිට හිත හදාගෙන බණ අහන්න? බෑ. ඇයි? අර කරපු අකුසලය කර්ම විපාක වශයෙන් අපිට බාධාවක් ඇති කරනවා. කොහෙටද බාධාව ඇති කරන්නේ? හිතට. මේ බණ අහන හිතට තමයි බාධක ඇති කරන්නේ. එක දේවල් සමහර අයට කල්පනා වෙනවා. සමහර අය හොඳට හිත ධ්‍යාන වඩලා ධර්මය අවබෝධ කරලා සංසාරේ දිනන්න උත්සාහ කරනවා. හැබැයි සංසාරේ කරපු දේවල් හිතට එනවා. එතකොට ඒ සිතිවිලිත් එක්ක අපි දුර ගමන් යනවා. ඒ සිතිවිලිත් එක්ක. එතකොට අපි අර කරන වැඩේ අපිට කරගන්න බැරි වෙනවා. ඒ නිසා පින්වත්නි මේ සංසාර ගමන තුලදී හිත දියුණු කරන්න. හිත දියුණු කළොත් තමයි සසර දිනන්න පුළුවන්. සංසාරයේ හරි අපිට අවබෝධයක් ඇති වෙන්නේ හිත දියුණු කළොත්. නැත්තම් අපි මේ වෙලාවට විතරක් මේ හිත දියුණු කරගෙන කය වචනේ සංවර කරගෙන හිටියට වැඩක් නැහැ. හිතක් දියුණු කරනවා නම් ඒ හිතායේ කිසිම හේතුවක් මත කැඩෙන්න බෑ. සීලයක් සම්පූර්ණ කරනවා නම් සපුරනවා නම් සීලේ අනුගමනය කරනවා නම් ඒ සීලය අපේ ජීවිතේ පුරාවටම තියෙන්න ඕන. පන්සිල් පද පහ අපි ආරක්ෂා කරනවා නම් ඒ පන්සිල් පද පහ අපේ ජීවිතේ පුරාවටම තියෙන්න ඕන. ඒකයි අපි සීලයක් ආරක්ෂා කරනවා කියන්නේ. එනිසා මේ බුදුහාමුදුරුවන්ටත් සත්‍ය අවබෝධ කරගන්න කල්ප ගණන් ගියා. ඇයි? සංසාරේ කරපු අකුසල කර්ම තිබ්බනේ. ඒ අකුසල කර්ම ගෙවා දමන්න සිද්ධ වුණා. සියල්ල දුරු කරාට පස්සේ තමයි සම්බුද්ධත්වය අවබෝධ කරගත්තේ. එහෙම අවබෝධ කරගෙන මේ මනුලෝකේ දිහා බැලුව බුදුහාමුදුරුවෝ. මනුලෝකේ දිහා බලනකොට අපි වගේ පෘථග්ජන මිනිස්සු දැක්කා. ඒ අවබෝධ කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්මය අපිට දායාද කළේ, දේශනා කළේ. ඒ නිසා අපි යම් තාක් දුරට සංසාරයෙන් මිදෙනවා. අකුසලයට බයටපත් වෙනවා. කුසලයට බර වෙනවා. කුසල් සිත පෝෂණය කරගන්නවා. ඒ පෝෂණය කරගන්න කුසල් සිත තව තවත් පෝෂණය කරන්න තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ පෘථග්ජන ලෝකේ ජීවත් වෙනකොට අපිට ඕන තරම් කරදර එනවා. බාධක එන්න පුළුවන්. ඒවා නැති කරගන්න තමයි මේ සද්ධර්මයේ නැවත නැවත දේශනා කරන්නේ. නැවත නැවත මේ කුසලයේ පිළිබඳව දේශනා කරන්නේ අපි නැවත නැවත අකුසලයට බැඳෙන නිසා. අපි කුසලයටම බැඳුණා නම් ආයේ ධර්මය අවශ්‍ය නැහැ. අපි නිවන් දැකලා ඉන්නවා නම් ආයේ බණ කියන්න ඕනෙත් නැහැ. පන්සල් එන්න ඕනෙත් නැහැ. අපි නිවන් දැකපු නැති නිසා තමයි අපි පන්සල් එන්නේ. ධර්මය අහන්න. බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මය අහන්න තමයි පන්සල් එන්නේ. හිත හදාගන්න. මේ හිත හදා ගැනීමේ කලාව තමයි ධර්මය. ධර්මය අවබෝධ කරගන්න පින්වත්නි ලේසි නෑ එහෙම. මොකද අපි භෞතිකයට ආස වෙලා ජීවත් වෙන්නේ. භෞතිකේ නැති කරන්න නම් තමන්ගේ හිත දියුණු කරන්නම වෙනවා.
එනිසා අපි නිරතුරුව මේ හිත දියුණු කරගන්න අදහසින් ජීවත් වෙන්න ඕනේ. බණ භාවනා ආදිය සිද්ධ කරනකොට, පන්සිල් පද ආරක්ෂා කරනකොට, දැහැමි සිටිවිලි අපේ සිත් තුළට පහළ වෙනකොට, කුසල් දහම් වල නියැලෙනකොට අපේ කුසල් සිත වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන සිත අපි නැවත නැවතත් මේ දේවල් කරනකොට අපිට ප්‍රඥාව අවබෝධ වෙනවා. එනිසා හැම කෙනෙක්ම මේ ප්‍රඥාව අවබෝධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය පින්වත්නි පූතිගත්ත තිස්ස කියලා භික්ෂුන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුහාමුදුරන්ගෙන් බණ අහලා මේ පුජ්‍යලයා පැවිදි භාවයට පත් වෙනවා. පැවිදුණාට පස්සේ මෙයාට නමක් තියෙනවා පූතිගත්ත තිස්ස කියලා. මෙහෙම ටික කාලයක් මේ පූතිගත්ත තිස්ස බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහලා හිත යම්තාක් දුරට සංසුන් කරවාගෙන වැඩ ඉන්නකොට තමන්ට දරුණු රෝගයක් ඇති වෙනවා ශරීරේ. ඒ දරුණු රෝගයක් ඇති වෙන්නේ මුළු ශරීරයෙන් පින්වත්නි සැරව බිබිලි දානවා. මූණේ අතපයවල වල මේ හැම දෙයකම සැරව බිබිලි දාලා තමන් රෝගී භාවයට පත් වෙනවා. මේ භික්ෂුන් වහන්සේ ළඟ හිටපු ගෝල බාලයොත් මොකද කරේ? තමන්ගේ ගුරුදේව හාමුදුරුව අත්හැර දාලා සලකන්න ගියේ නෑ. ඇයි? සැරව බිබිලි දාලා ශරීරේ පිළිකුල් වුණා. බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ජීවමාන බුදු කෙනෙක්ගෙන් බණත් අහලා සංසාරයේ පිළිබඳව කලකිරීමක් ඇති වෙලා සසුන්ගත වෙලත් ඒ වගේ රෝගයකුත් ඇති වුණා කියන්නේ කර්මය කොච්චරද කියලා හිතන්නකෝ. ජීවමාන බුදුන්ගේ කාලෙත් බණ අහලා. එතකොට ඒ කාලෙත් කර්මයේ ඵල දීලා තියෙනවා. ඊට පස්සේ මේ රෝගීව පූතිගත් තෙරුන් වහන්සේ ඇඳේ ඉන්නකොට බුදුන් වහන්සේ ඇවිල්ලා බෙහෙත් තොරුවක දාලා ඒ අවශ්‍ය කරන උදව් උපකාර කරනවා. මෙහෙම කරාට පස්සේ මේ රෝගේ වැඩි තව දිනෙන් දින වැඩි වෙනවා. ආයෙ හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේක අවබෝධ කරගෙන ශරීරයේ පිළිබඳව පිළිකුල් ධර්ම දේශනාවක් දේශනා කරනවා. ශරීරයේ අනිත්‍යය පෙන්වලා දෙනවා. තමන් අර රෝගීව ඇඳේ ඉන්නකොට බණ අහලා මෙයා නිවන් දකිනවා. අපිට බැයිද මේ ජීවිතුන් අතර නිරෝගීව ඉන්නකොට බණ අහලා නිවන් දකින්න? පුළුවන්. අර රෝගී වෙලත් පූතිගත්ත තෙරුන් වහන්සේ නිවන් දැක්කනම් අපිට බැයිද? පුළුවන්. අපිටත් ලෙඩ තියෙනවා තමයි. හැබැයි අපිට අවබෝධ කරගන්න ප්‍රඥාවක් තියෙනවනේ. නේද? තාම අපිට පංචේන්ද්‍රිය වැඩනේ. මේවා අපිට අවබෝධ කරගන්න පුළුවන්. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා හිත දියුණු කරන්න කියලා. හිත දියුණු කරොත් තමයි සංසාරයේ දිනුවා කියලා අපිට කියන්න පුළුවන්. සංසාරයේ දිනන්නට නම් හිත දියුණු කරන්න වෙනවා. අපි කරන දේවල් වලින් අපි ඈත් වෙන්න සිද්ධ වෙනවා. අසත්පුරුෂයෝ අපිට ඈත් කරන්න සිද්ධ වෙනවා. සත්පුරුෂයෝ අපිට ලං කරගන්න සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් මාර්ගයේ පින්වත්නි අවබෝධ කරගන්න ඕන. එතකොට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉපදීමත් දුකක් කියලා. ඉපදෙන්න බුදුහාමුදුරෝ හේතුත් එව්වා. ඇයි මේ සංසාරයේ දිගටම උපදින්න කියලා. උපදින්න හේතුව තමයි අපේ සිත් තුළ තියෙන කෙලෙස්. මේ සිතුවිලි. සමහර අය වෛරී සිතුවිලි තියාගෙන මැරෙනවානේ. මරණාසන්න මොහොතේ බලාපොරොත්තු තියාගෙන මැරෙනවා. සමහර අය ලෞකික මේ ජීවිතුන් අතර හිටපු ලෝකයේ පිළිබඳව ඇලිලා මැරෙනවා. ආයෙත් මොකද වෙන්නේ? එතනම උපත ලබනවා. අපි ගේ දොරට ආසා වෙලා යාන වාහන වලට ආසා වෙලා තමන්ගේ දුවා දරුවන් වලට ආසා වෙලා
නේද? මැරුණොත් එහෙම ආයෙත් මොකද වෙන්නේ? ඕකේ බල්ලෙක් කළා හරි කපුටෙක් කළා හරි උපත ලබන ඔය වත්තේම. ඒ නිසා පින්වත්නි අත්හැරීම තියෙන්න ඕනේ අපේ තුල. අපිට ඕනම දෙයක් අත්හරින්න අපේ හිත ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා අපි සතෙක් කළා හරි ඔය වත්තේම උපත ලබනවා. අපි ආසව වුණොත් එහෙම මේ ජීවිතේට බුදුහාමුදුරෝ දේශනා කරනවානේ මේ ආසාව පිනවන්න බෑ කියලා. මේ ආසාව කියන රසය පිනවලා ඉවර කරන්න බෑ. ඇයි ඒ තරම් අපි කෙලෙස් වලට බරයි. කෙලෙස් වලින් බර වුණු ජීවිතයක් තමයි අපි ගත කරන්නේ. ඒ තරම් මේ කෙලෙස් පින්වත්නි දරුණුයි. එතකොට අපි භෞතිකයට ආසාව වුණොත් එහෙම මේ බණ අහලා වැඩක් නැහැ. අපි දන්නවා අපි ආයෙත් ඉපදෙන්නේ මේ භවයේමයි කියලා. මේ ආත්මයමයි අපිට ලැබෙන්නේ කියලා අපි දන්නවා හොඳ ආකාරව. එනිසා පින්වත්නි මේ ගමන යනකොට අපි හොඳයි කියලා ඇති කරගත්තු දේවල් තියෙනවා නම් අයින් කරලා දාන්න. අපි ඔය හොඳයි කියලා ලං කරගෙන ඉන්නව නේද? ඒවා බැහැර කරන්න. පුළුවන් විදියට බැහැර කරන්න. එකපාරටම බෑ අත්හරින්න. ටිකෙන් ටික. මට මේවා අත්හැරෙනවා කියන අදහසින්වත් ජීවත් වෙන්න ඕන. ඕක නෑනේ අපි ගාව නේද? අපි කොච්චර අපේ මේ ජීවිතය මැරෙන මොහොත දක්වාම අපි රැස් කරනවද බලන්නකො. කොච්චරනම් අපි මේ ලෝකේ ඉඳලා රැස් කරනවද? අස්කිරීන් තියනවද අපි ගාව? තියනවනේ ටිකක් හරි තියෙන්න එපැයි නේද? ඒ නිසා අපි මේ භෞතිකයට ගන්න දේවල් සිතිවිලි භෞතික ලෝකෝත්තර පැත්තෙන් ගත්තාම ජීවිතේ ඕන තරම් දේවල් වලට අපි බැඳෙනවානේ. ওই බැඳීමත් නවත්ත ගන්න. දැන් මේ බණ අහලා ගිහිල්ලා ආයේ බැඳෙන්න එම්පා කිසිම දෙයකට. ඇයි බැඳීම දුකක් බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් තමන්ගේ ගාව හැදුණු වැඩුණු දරුවෙක් අපිට එකපාරට අහිමි වුණොත් ඒක දුකක් නෙවෙයි. දුකක් ඒක නේද? අපේ ඇස් වලින් කඳුලක් හරි එනවනේ නේද? තමන්ගේ එකපාරටම දරුවෙක් නැති වුණොත් දුකක්. දරුවෝ ඉද්දි දෙමව්පියෝ නැති වුණොත් ඒකත් දුකක්. ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කළේ ප්‍රේයන්ගෙන් වෙන්වීමත් පින්වත්නි දුකක්. එතකොට මොකද්ද මේ ලෝකේ සැපක් කියලා තියෙන්නේ? නිර්වාණය විතරයි. බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මයේ තුල විතරයි අපි හොයන සතුට තියෙන්නේ. භෞතිකයෙන් අපි හොයන සතුටක් නෑ පින්වත්. ඒ වෙලාවට විතරයි. අපි ඒ වෙලාවට සතුට වෙනවා, ඒ වෙලාවට දුක් වෙනවා. ආයෙත් අපි සුපුරුදු ජීවිතේ ගත කරනවා. ඕක තමයි පින්වත්නි අපේ ජීවිතේ ප්‍රධානම රාජකාරිය වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මයක් හොයන්නේ අපිට කිසිම කරදරයක් නැතිව අපේ ජීවිතේ සතුටින් ගත කරන්න තිබ්බනම් ඇති. ඔය ටික විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ ටික බලාපොරොත්තු වුණාට ඒ ගුණධර්ම තිබ්බේ නැත්තම් අපි ගාව ඒවා නැත්තම් අපිට ලැබෙයිද? නෑ. අපි හොඳ කරන විදිහට තමයි පින්වත්නි හොඳ දේවල් අපිට ලැබෙන්නේ. අපි යම්කිසි කෙනෙක්ට දුන්නොත් දෙයක් අත්හැරලා දුන්නොත් දෙයක් ඒ දුන්නු ප්‍රමාණයට තමයි අපිට ලැබෙන්නේ. ආයේ වැඩියෙන් ලැබෙන්නේ. දැන් වෙන ආගම් වල බලන්නකො. මේ අකුසලයක් කළොත් කුසලයක් හම්බ වෙනවා. වෙනත් ආගම් වල එනිසා වෙන ආගම් වල සත්තු මරනවා, මිනිස්සු මරනවා, ජීවිතේ නැති කරනවා. හැබැයි එයාලගේ ආගමේ කියනවා නිර්වාණය කරා යනවා කියලා. අපේ ආගමේ මොකද්ද තියෙන්නේ? අපි දෙයක් කළොත් එහෙම ඒකට මොකද්ද තියෙන්නේ? කුසලයක්ද? අකුසලයක් කළොත් එහෙම කුසලයක් නැහැ. ඒකට තියෙනවා කර්මයක් කියන එක. අපේ තියෙන්නේ පින්වත්නි කර්ම සංකල්පයක්. වෙනත් ආගම් වල තියෙන්නේ මොකද්ද? කුසල කර්මයක්. අපේ තියෙන්නේ අකුසල කර්මයක්. ඔන්න බුදුදහමේ තියෙන හොඳම නිදහස්ම ආගම තමයි බුදුදහම.
දැන් වෙනත් ආගම් වල තියෙන්නේ සත්තු මරලා ජීවිත හානි කරලා නිවන් දකින්න ක්‍රමයක්. බුදුදහමේ මොකද්ද තියෙන්නේ? හොඳ දේවල් කරලා, සත්පුරුෂ දේවල් කරලා, හොඳ දෙයක් කරලා හිත නිදහසේ යන ගමනක් තමයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. එතකොට මේ ජීවිතේ දුකක් ඇති වෙනවද? මේ ධර්මයේ දුකක් තියෙනවද? නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපිට දුකයි කියලා. ඇයි අපිට දුක ඇති වෙන්නේ? අර බැඳීම් වලින් ගැලවෙනකොට දුකයි. ඒක තමයි පින්වත්නි අපිට දුකයි කියලා අවබෝධ කරගන්න. හැබැයි මේ ධර්මයට අවබෝධ කරගත්තු කෙනා, ධර්මයේ පිළිබඳව ගවේෂණය කරන කෙනාට ඔය දුක කියන එක ඇති වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා දන්නවා මෙතන තමයි සතුට, මෙතන තමයි ධනය, මේ පුණ්‍ය ධනය තියෙන්නේ මෙතන කියලා. එතකොට යා ආධ්‍යාත්මී ජීවිතේ හොයනවා. භෞතික ජීවිතයේ ටිකෙන් ටික අතහැරෙනවා. අපිට මේ ලෝකේ හැම දෙයක්ම තියෙන පින්වත්නි අවසානයේ අතහැරීමක් නේ. අකමැත්තෙන් හරි අපිට මේ දේවල් අත්හරින්න වෙන්නේ. අපිට ගේ දොරත් නැති වෙනවා. අපිට ඉන්න දරුවත් අපිට නැති වෙනවා. අපිට ඉන්න ස්වාමි පුරුෂයත් අපිට දවසක අතහැරෙනවා. අපිට ඉන්න අම්මා තාත්තත් දවසක අතහැරෙනවා. අපේ පොත්වල තියෙන සල්ලි ටිකත් මොකද වෙන්නේ? අපිට අතහැරෙනවා. සල්ලි පොත්වල තිබ්බොත් නැත්තම් ඉතින් නෑනේ නේද? ඒ නිසා තිබ්බොත් ඒවා අතහැරෙනවා. නේද? ඒ නිසා අපි ජීවිතේ ගත කරනකොට මේවා අපිට අත්හැරෙනවා කියන අදහසින් ජීවත් වෙන්න ඕන. මේ ජීවිතේ ගත කරනකොට අපිට තියෙන සියල්ලම අත්හැරෙනවා. ආයේ ඒවා අත්හැරෙනවා කියලා හිතාගෙන බැඳෙන්න යන්න එපා. බැඳුනොත් එහෙම ඉවරයි. දැන් සමහර අය කියනවා නේද? gedara පෞරාණික බඩුවක් එහෙම තිබ්බොත් එහෙම මේක අපේ પરම්පරාවෙන් ආපු එකක්, මේක ඊනක પરම්පරාවටත් තියෙන්න ඕනි. එහෙමනේ කියන්නේ නේද? හැබැයි තියේද? දැන් ලීයෙන් හදන මේ ධර්මාසනේ මේක අවුරුදු 5000ක් තියෙන්න කිව්වොත් තියේද? තියෙන්නේ නැහැ. හැබැයි අපේ බලාපොරොත්තුව මොකද්ද? තව දීර්ඝ කාලයක් මේ පුටුව තියෙන්න ඕනේ මෙතන. මේ ධර්මාසනේ මෙතන මෙහෙම්මම තියෙන්න ඕන. අපි එතකොට හිතින් බැඳිලානේ පින්නවත්. නේද? අපි කොච්චර දුරට මේ මැදීම කියන එක ගිහිල්ලාද බලන්න. ඒ නිසා අපි හිතන දේවල් ඒ විදිහට අපිට ඉෂ්ට වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒකයි මේ ලෝකේ පිළිබඳව දේශනා කළේ. ඉපදීමම දුකක් කිව්වේ ඒකයි. අපි ඉපදුනොත් ඇලෙනවම තමයි. ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේක අවබෝධ කරගන්න හරි අමාරුයි. තේරුම් ගන්න හරි අමාරුයි මේ දුක කියන එක. අපි දුක් විඳ විඳ ආයෙත් දුක් වලටමයි පැටලෙන්නේ. අපිට තේරෙනකොට අපේ ධ්‍යාන වඩන කාලේ ආයුෂ නැති වෙලා. එතකොට අපිට අවසානයේ තේරලා වැඩක් නැහැ. දැන් තේරෙන්න ඕන දේ පහුවෙලා තේරලා අපිට වැඩක් නැහැ. එතකොට අපේ ආයුෂය ගෙවිලා ඉවරයි. එතකොට අපි ඊනගාත්මයට යන්න සූදානම් වෙලා ඉන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ගෙවෙන තප්පරයක් ගානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බණපදයක් අවබෝධ කරගන්න. ඒ බණපදයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕන. එහෙම වුණොත් තමයි පින්වත්නි සංසාරේ දිනන්න පුළුවන්. නැත්තම් අපි ඔහි අපේ ජීවිතේ ගත කළොත්, පෝයනේ කියලා අපි බණ අහන්න ආවොත්, අද අපිට දානෙනේ කියලා අපි දානෙ දුන්නොත් අපිට සීලයක් රැකෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතන්න ඕන මේක අපේ වගකීමක්. අපේ බෞද්ධයෝ හැටියට උපත ලැබුවා නම් බෞද්ධයෝ විදිහටම අපි මැරෙන්න ඕන. අන්නේ කාරණේ හිතලා අපි බෞද්ධ වෙන්න ඕන. අපේ හදවතට එකගව. තමන්ට තමන්ගේ අඩුපාඩු පේනවා පින්වත්. හදාගන්න පුළුවන්. මේ ධහම අවබෝධ කරගෙන යනකොට තමන් ගැන තමන්ට අවබෝධයක් ඇති වෙනවා. දැන් අපි වැඩිපුරම අපේ ජීවිතයට ආදරය කරලා තියෙන අනුන්ගේ ජීවිතවලට. අපි වැඩිපුරම අනුන්ටනේ ආදරය කරලා තියෙන්නේ නේද? තමන්ගේ දරුවට අපි ආදරය කරනවා කියලා හිතන්නේ. හැබැයි
තමන්ගේ ගාවම ඉඳීද? තමන්ගෙම කියලා කියන්න පුළුවන්ද? අනන්ත සංසාරේ එයාට අම්මලා තාත්තලා ඕන තරම් ඉන්න ඇති. අනන්ත සංසාරේ අපිට අම්මලා තාත්තලා වෙලා ඕන තරම් ඉන්න ඇති. දැන් මේ ධර්මශාලාවේ ඉන්න උපාසකම්මලා මගෙත් අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. අනන්ත සංසාරේ කියන්න බෑ. මේ දේශනා කරන හාමුදුරුවන්ගේ අම්මා තාත්තා වෙලා ඉන්නත් පුළුවන්. අනන්ත සංසාරේ. හැබැයි මේ ආත්මයට ඉන්නේ දෙන්නයි. අම්මයි තාත්තයි එක්කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. අනන්ත සංසාරේ. එතකොට අපි මේ ආත්මයට ආවා කියලා මෙයා මගේම දරුවෙක් කියලා කියන්න පුළුවන්? බෑ. එතකොට අපි ආදරය කරලා තියෙන කාටද? අනුන්ට. ඒ නිසා පින්වත්නි මේක සංසාරේ අපි තනියෙන් යන ගමනක්. අපිට ස්වාමි පුරුෂයා එයි කියලා හිතන්නත් එපා, ඥාතියෝ එයි කියලා හිතන්නත් එපා මේ ගමන යන්න. තමන්ගේ දුවා දරුවෝ එයි කියලා හිතන්නත් එපා. කවුරුත් එන්නේ. හැබැයි අපි මේ ජීවත් වෙන පරිසරයේ හිතන් ඉන්නවා අපිට මේ ගමේ ඉන්න ඔක්කොම අපිට හොඳයි. අපිත් එක්ක හොඳයි. අපිට ඉන්නවා. හැබැයි කොච්චර හිටියත් වැඩක් නැහැ. අපි ඊනක ගමනට යන්න කවුරුත් නැහැ. නේද? එහෙම කියලා මේ යාළුකම් මිත්‍රකම් නවත්තන්න එහෙම එපා. නේද? අවබෝධයෙන් ජීවත් වෙන්න. අපිට මේ ජීවිතේ පවත්වාගෙන යනකම් විතරයි මේ බැඳීම. මේ ජීවිතේ තියෙනකම් විතරයි පින්වත්නි මේ සහෝදරකම්, මේ ඥාතිකම් නේද? ඒ හැම දෙයක්ම මේ ජීවිතේ තියෙනකම් විතරයි. මේ ජීවිතේ හුස්ම ටික නැති වුණ ගමන් ඒ ඇති කරගත්තු සියල්ලම නැති වෙලා යනවා. ආයේ කාටවත් පින්වත්නි ඒවා ගෙනල්ලා දෙන්න බෑ. මෙන්න මේ කාරණේ අවබෝධ කරගන්න පුළුවන් නම් එයා ප්‍රඥාවන්තයෙක්. ප්‍රඥා ගෝචරව අවබෝධ කරගත්තු කෙනෙක් එයා. මේ ටික අවබෝධ කරගන්න අපිට සංසාරේ ආත්ම ගණනාවක් යනවා. එයයි කෙලෙස් වැඩි අපේ හිතවල. කෙලෙස් දුරු කරන්න පින්වත්නි කල්ප ගාණක් යන්න පුළුවන් සංසාරේ. එනිසා පුළුවන් නම් මේ ආත්මෙම ඔය කෙලෙස් දුරු කරන්න. ඔය ඇති වෙන රාගාදී සිටිවිලි නැති කරලා දාන්න. එතකොට තමයි නිර්වාණය අපිට අවබෝධ වෙන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් පින්වත්නි හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. මහ පොළොවත් අපිට අයිති නැහැ. අපිට පෑගෙන පස් ටිකවත් අපිට අයිති නැහැ පින්වත්නි. අඩුම අපි මිය ගියොත් එහෙම අපේ ශරීරයෙන්වත් දෙයක් ගන්න බෑ මේ ලෝකේ. නැත්තම් අද තාක්ෂණය කොච්චර දියුණුද? නේද? පිට රටවල් වල තියෙන තාක්ෂණය කොච්චර දියුණුද? හැබැයි මේ ජීවිතයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් අද ලෝකේ අදටවත් තරම් තියනවද? නෑ. මැරුණා නම් වල දැම්මා. එතකොට සතියකින් හමාරකින් ශරීරේ නැති වෙලාම යනවා. ආයෙ ඉතුරු වෙන්නේ. එතකොට අපේ ජීවිතයක් මේ ආත්මෙට නැති වෙන්නේ සදහටමයි. හැබැයි නැවත උපතක් තියෙනවා. මේ ආත්මෙට නැති වෙන්නේ සදහටමයි. ඒ නිසා අපිට මේ බණහඬ තව කල් තියෙනවා. අපි බණහඬ ඕනේ තරුණ මහලු වියටපත් වුණාට පස්සේ යමක් කරගන්න බැරි වුණාට පස්සේ එහෙම හිතලා බණහඬ එපා. මේ ජීවිතේ අපිට කොතනින් යන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ලදරු වයසේ නැති වෙන්න පුළුවන්. තරුණ අවදියේ නැති වෙන්න පුළුවන්. මහලු අවදියේ නැති වෙන්න පුළුවන්. සමහර අය ආයුෂයේ උපරිමයට වින්දනය කරලා නැති වෙන්න පුළුවන්. දැන් මහලු වෙලා බණහන් ඉන්න අයට කන ඇහෙන්නේ නැත්තම්, රූප පේන්නේ නැත්තම් ධර්මයේ කොහොමද අවබෝධ කරගන්නේ? මේ ධර්මයේ තියෙන පින්වත්නි අහලා බලලා අවබෝධ කරගන්න. අපි ඇහෙන්නේ නැති කාලේ බණ අහලා වැඩක් නැහැ. පේන්නේ නැති කාලේ ලෝකයේ ගවේෂණය කරලා වැඩක් නැහැ. මොකද අපිට කොච්චර දේවල් පෙන්නුවත් වැඩක් නැහැ. අපිට පේන්නේ. කුසල් සිතිවිලි අපිට පෙන්නුවත් වැඩක් නැහැ. අපිට පේන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව අවබෝධ කරගන්න වෙනවා. ප්‍රඥාව අවබෝධ කරගත්තු කෙනාට
ආධ්‍යාත්මයේ පිළිබඳව ප්‍රශ්න නැහැ. භෞතික ලෝකයක් ගැන හිතන්නේ බැඳීමක් ගැන අලුතෙන් ආයෙ හිතන්නේ අලුතෙන් බැඳීම් ආයෙ ඇති කරගන්න හිතන්නෙත් නැහැ. එතකොට අපි සම්මුතියකට වැටෙනවා. ඒ සම්මුතිය තුලත් අපි ජීවත් වෙන්නේ මධ්‍යස්තවයි. කිසිම දෙයකට පින්වත්නි අපි ඇලෙන්නේ නැහැ. කිසිම වස්තුවක් දැක්කට අපි ආස කරන්නේ නැහැ. ඒ ආසාවන් වලට එකඟව අපි ජීවත් වෙන්නෙත් නැහැ. හරියට අර අහස්සේ පියාඹල යන කුරුල්ලෙක් වගේ. බුදුහාමුදුරෝ දේශනා කළේ මහරහතන් වහන්සේ නමක් කියන්නේ හරියට අහස්සේ යන කුරුල්ලෙක් වගේ කියලා. කුරුල්ලට ප්‍රශ්න නැහැ. හරි පාරේ යන්න කියලාත් නැහැ. එයා අහස්සේ ඕන තැනක යනවා. අපිට පුළුවන් ද මේ මහ පොළේ ඕන තැනක යන්න? පුළුවන්ද? දැන් අපි පාරේ යනකොට අපිට හිතෙන විදිහට යන්න පුළුවන්ද? බෑ. එහෙම ගියොත් අපි වාහනයකට යට වෙලා හරි අපේ ජීවිතේ නැති වෙනවා. එතකොට මේ මහ පොළොව කියන්නේ කොච්චර දරුණුද කියලා බලන්නකෝ. අපි මේ මහ පොළොවේ ජීවත් වෙනකොට මහ පොළොව තුල අපේ ජීවිතේ දුක ගෙවන්නේ අපි මේ. ආයෙත් ඔය මහ පොළොවකම උපත ලැබුවොත් ආයෙත් ඒ පාරවල් වල අපිට ගමන් කරන්න වෙනවා පින්වත්. ඒ පාර තමයි කෙලෙස් නැමැති පාර. කුසල් නැමැති පාර තියෙන්නේ පින්වත්නි බව ගානක් ඉහළින්. මෙතනිනුත් පල්ලෙහාට තියෙන්නේ මොකද්ද? සතර අපාය. ඔතනනුත් පල්ලෙහාට තියෙන සතර අපාය. දැන් මේ මනුස්සාත්මයක් අපි ලබලා තියෙන්නේ ඔය සතර අපායන් වල ඔක්කගේ මුඩට ඇවිල්ලා තමයි මධ්‍යස්තව තමයි මනුස්සාත්මේ තියෙන්නේ. ඒ මනුස්සාත්මයෙන් උඩට තියෙනවා සෝවාන්, සතරදාගාමි, අනාගාමි, අරිහත්. ඊට පස්සේ ඊනගාත්මේ අපි ලබනවා එක්ක දෙවියන් අතර ආයෙත් නැත්තම් මිනිස්සෙක් අතරම. ඔන්න ඔය සෝවාන් මාර්ගඵල ටික අවබෝධ කරගත්තොත් නැවත අපි මේ සංසාරයක වැටෙන්නේ නැහැ. එතකොට අපිටත් පුළුවන් අර අහස්සේ පියාඹන කුරුල්ලෙක් වගේ පියාඹන්න. නැත්තම් වෙන්නේ පින්වත්නි ආයෙත් අපි මේ හිටියා වගේම බොරළු පාරවල් වල අපිට ඇවිදින්න වෙනවා. ඒ පාරේ වලවල් තියෙන්න පුළුවන්, මඩ තියෙන්න පුළුවන්, සත්තු සර්පයෝ ඉන්න පුළුවන්. එතනින් සතෙක් සර්පෙක් අපිට දෂ්ටනය කරලා අපි නැති වෙන්න පුළුවන් ඒ ආත්මෙත්. ආයෙත් අපි සසරක ඉපදෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ ලස්සන පාරවල් ටිකක් දේශනා කරලා තියෙනවා. ඒ ලස්සන පාරවල් වල යන්න පින්වත් මේ පාර හොයා ගන්න ඕනේ එකිනෙකනා. මට කියන්න බෑ මේ පාරෙම යන්න කියලා. Taman කැමති පාරක යන්න පුළුවන්. Taman අනුගමනය කරන ආධ්‍යාත්මීය සුවය, Taman බලාපොරොත්තු වෙන නිර්වාණගාමීත්වය එකිනෙකනාට අනුව වෙනස්. ඒ නිසා එකිනෙකනා බලාපොරොත්තු වෙන නිර්වාණය කරා යන්න මේ කියන මූලික දැනුම අපි අවශ්‍ය කරනවා. මේ මූලික දැනුම අපි ගන්න වෙනවා. ඒ තමයි මේ කෙලෙස් දුරු කිරීම. ඔය හැම ගමනකටම කෙලෙස් තමයි පින්වත්නි බාධක වෙන්නේ. ඒ කෙලෙස් ටික අපි නැති කරොත් තමයි නිර්වාණය අපිට අවබෝධ වෙන්නේ. ඒ නිර්වාණය අවබෝධ කරන්ඩ මේ අපි ජීවත් වෙන වටපිටාව අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරෝ දේශනා කළේ තථාගත ධර්මයේ අපි අවබෝධයක් තියෙන්න ඕන. ඒ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්තු කෙනාට තමයි මේ සත්‍ය අවබෝධය හිත්වලට පහළ වෙන්නේ. එනිසා අපි මේ උතුම් ධර්මානුශාසනාවෙන් මේ හැමදෙනාටම ආශිර්වාද කරනවා. ඒ උතුම් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හැමදෙනාටම නිවන් අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරන්න. මෙතෙක් වේලාවක් ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුන මේ පින්බර හැමදෙනාමත් ප්‍රාර්ථනා කරන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අපි හැමදෙනාගේමත් යහපත් වූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරවාගෙන අපි බලාපොරොත්තු වෙන උතුම් වූ නිවන මේ ආත්මයේ තුලදීම අපිට අවබෝධ කරවා ගන්නට මේ උතුම් වූ සද්ධර්මයේ නිතර නිතර අපිට ඇසේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාවත් ඇති කරගනිමින්
හැමදෙනාම නිවන් ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.